පැණි බේරෙන්න පැණි කජු කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් බොමුද? සීනි රටකචුයි ගෙදර තියෙනවනම් එන්නකො මේ පැත්තට හදන විදිය මම කියලා දෙන්නම්. මම අරගෙන තියෙන්නේ අමු රටකචු. මෙතන රටකචු ග්‍රෑම් 200ක් තියෙනවා. ඉතින් ඔයාලට මේව කිරලා ගන්න පුළුවන් කඩෙන් බොහොම අඩු මුදලකට. ඉතින් මෙන්න මේ විදියට රටකචු අරගෙන මීඩියම් හීට් එකේ ලිපේ ගින්දර තියාගෙන මේ විදියට මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. ඉතින් රටකචු ටික හොඳට බැදුනට පස්සේ මේවායේ පොතු ගැලවෙනවා. එකක් අරගෙන මෙන්න මේ වගේ බලන්න. මේවායේ හොඳට පොතු ගැලවෙනවා රටකචු ටික බැදුනම. රටකචු කළු වෙන්න බැද ගන්න එපා. ලස්සන පාටට එන්න බැද ගන්න. ඒ වගේම ගින්දර වැඩි කරන්නත් එපා. බැදපු රටකචු ගේනවා නම් ආයෙ බදින්න ඕනේ නැහැ. රටකචු ටික උණුවෙන්ම පොතු ටිකත් අයින් කරගන්න ඕන. එකත් කරලා පැත්තකින් තියලා ඊළඟට අපි සීනි පැණි එක හදාගනිමු. ලිපේ ගින්දර අඩුවෙන් තියෙද්දි මම ෆ්‍රයි පෑන් එක ලිපේ තියලා ඒකට දුඹුරු සීනි වලින් මේස හැඳි දෙකක් එකතු කරා. දැන් අපි සීනි ටික හොඳ ලස්සන පාටට කැරමල් කරගන්න තමයි හදන්නේ. සීනි ටික ඔක්කොම දිය වේගනේදී හැන්දක් පාවිච්චි කරලා මම මෙන්න මේ විදියට කලවම් කරනවා. ඉතින් මම කැරමල් එක හදාගන්නේ මේ විදියට. ඉතින් ඔයා හදන විදියත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ වගේ ලස්සන පාටට කැරමල් එක එනකොට අපි මේකට වතුර ටිකක් එකතු කරගන්න ඕන. උණු වතුර තමා මේකට එකතු කරගන්න ඕන. ඒ වගේම කැරමල් එක උඩට එකතු කරන්න එපා. භාජනයේ අයිනට එකතු කරගන්න. කැරමල් එකට වතුර එකතු කරාට පස්සේ හැන්දක් පාවිච්චි කරන්න එපා. කැරමල් එක හොඳටම දිය වෙනකන්. ටිකක් කැටි ගැහෙනවා. ඉතින් ඒක මේ විදියට තියෙනකොට හරියනවා. හොඳටම දිය වුණාට පස්සේ තමයි අපි ආපහු හොඳට කලවම් කරගන්නේ. ඔයාලට පේනවාද ලස්සන පාටට කැරමල් එක දැන් හැදිලා තියෙන්නේ. ඊළඟට අපි තව සීනි ටිකක් මේකට එකතු කරගන්න ඕන. මම තව සීනි ග්‍රෑම් 100ක් වගේ එකතු කරා. ඉතින් ගොඩාක් පැණි රසට නෙමෙයි මං හදාගන්නේ. ටිකක් වැඩිපුර පැණි රසට හදනව නම් සීනි ග්‍රෑම් 150ක් වගේ එකතු කරගන්න. දැන් සීනි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. අපි මේක නූල් ඇදෙන පදමට හදාගන්න ඕන. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි කැරමල් එක හදාගන්න ඕන. මොකද කර රහක් ආවොත් එහෙම පැණි කජු එක රසට එන්නේ නැහැ. ඔන්න දැන් මේ විදිහට කලවම් කරද්දී ඔයාලට පේනවා ඇති හැන්දට ටිකක් අරන් බලන්න. අවසාන බිඳුව මේ විදිහට නූලක් විදියට වැටෙනවා නම් නූල් ඇදෙන පදමට ඇවිත් තියෙන්නේ. දැන් ලිප ඔෆ් කරන්න එපා. ඒ ගමම අපි මේකට කජු ටික එකතු කරගන්න ඕන. කජු ටික පොතු ඉවත් කරලා මම පොඩි කෑලි වලට කපාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඔක්කොම කජු ටික හොඳට කපා ගන්න ඕනේ නෑ. ඉතින් ටිකක් සාමාන්‍යයෙන් කජු ඇටයක් හතරට වගේ කැඩෙන ගානට කපා ගන්න. දැන් ඊළඟට බටර් ටිකක් ගාගන්නපු භාජනයකට තමයි මම මේක එකතු කරගන්නේ. මේකට ගන්න ඕනේ ඇලුමිනියම් භාජනයක්. එහෙම නැත්නම් ආට කෙහෙල් කොලයක පොල් තෙල් ටිකක් ගාලා ඒක උඩින් මේක දාගන්නත් පුළුවන්. එතකොටත් හොඳට ගලව ගන්න හරිම ලේසි. මෙන්න මේ විදියට තුනී කරගන්නවට අවශ්‍ය ඝනකමට. ඉතින් හරිම ලේසිය. ඔයාලා දන්නවා ඇති කඩේ පැණි කජු කියලා ගොඩාක් දුරටම තියෙන්නේ පොරි මිශ්‍ර පැණි කජු එක. අද අපි හදාගන්න පැණි කජු එකට අපි පොරි මිශ්‍ර කරලා නැහැ. ඒ වගේම සීනි රට කජු විතරයි අපි එකතු කරන්නේ. හරිම රසයි. ඉතින් හදලා බලන්න. පොඩි අය වගේම ලොකු අයත් ගොඩාක් ආස වේවි මේ රෙසිපි එකට. පැණි කජු ටික බාගෙට වගේ හයි වේගෙන එනකොට අපි මේක කෑලි වෙන් කරගන්න ඕන. ගොඩාක් නිවෙනකන් ගොඩාක් හයි වෙනකන් ඉන්න එපා. එහෙම වුණොත් කෑලි වෙන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මාක් කරලා තියාගන්න කෑලි ටික. ඊළඟට හොඳටම නිවුනට පස්සේ ඔයාලට කෑලි ටික ලස්සනට වෙන් කරගන්න පුළුවන්. හදලා බැලුවොත් රස කොහොමද කියලා මටත් කියන්න. රෙසිපි හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු.